සුබෝදෑසනක් වේවා කොහොමද ඔයාලට ඉතින් මගේ මිග් එක පොඩ්ඩක් පිච්චුණා. ඒක නිසා මට හිතුණා අලුත් මිග්ගයක් ගන්න ඕන කියලා. අපි අලුත් මිග්ගයක් ගමු. එතකොට අද මම කරන්නේ අන්බොක්සිං එකක්. එතකොට අපි බලමු මොකක්ද අපිට හොඳ මිග්ගය කියලා. මේක තමයි අපි පාවිච්චි කරපු මිග් එක. මේකේ රීල් එක කැරගෙන්නේ නැහැ දැන්. අනිත් ඒවා ටික වැඩ ඔක්කොම රීල් එකේ එන්නේ නැහැ එළියට. දැන් ඒකේ කාලේ හරි සෑහෙන්න කාලයක් සෑහෙන්න සේවයක් දීපු මට ලොකු ගාණක් හම්බ කරලා දීපු හොඳ මැෂින් එකක්. Mac MiG 180B. එහෙනම් ස්තුතියි. මිග් එකක් මම පාවිච්චි කරන්න කලින් මම මුලින් පාවිච්චි කරා මිග් එකේ කාර්යභාරය කරන්න normal welding rod welding කූරු පාවිච්චි කරලා electric welding normal arc welding plant එකක්. ඒකේ brand එක මට මතක විදියට smart එක හරි මොකක් හරි එහෙම එකක්. ඒකත් හොඳ plant එකක්. මට මතක විදියට හොඳ finishing එකක් තිබිච්ච හොඳට quality එකට වැඩක් කරන්න පුළුවන් plant එකක්. මට හිතුණා මේ පාර ස්මාර්ටෙක් බ්‍රෑන්ඩ් එකකට යන්න ඕන කියලා ඉවලා මිග් එක. මොකද ගොඩාක් ජපන් වගේ ප්ලාන්ට් මම ගන්න උත්සාහ කරන්නේ නැහැ. මම අලුතෙන් එන කෙනෙක්ටත් කියන්නේ ඇඩ්වර්ටයිස් එකක්වත් මොනවාක්වත් එහෙම දෙයක් නෙවෙයි මේක. සාමාන්‍ය චයිනීස් ප්ලාන්ට් එකක් ගන්න. චයිනීස් ප්ලාන්ට් එකකට සාමාන්‍යයෙන් ප්ලාන්ට් එකක් කියන්නේ ඕනම මේ අපි පාවිච්චි කරන මැෂින් මොන හරි ගන්නවා නම් චයිනීස් එකක් ගත්තා නම් ඉවරලා ඒ වලට ස්පෙයා පාර්ට්ස් තියෙනවා. අමතර කොටස් හරි මිල අඩුයි. ඒ වගේම මේ ජපන් එහෙම සමහරක් දේවල් ගොඩක් ඒවා ජපන් දෙන්නේ පාවිච්චි කරපුවා. අනිත් එක ඉවරලා අපිට මෙහෙට ලංකාවට එන්නේ ජපානයේ තියෙන අන්තිම තාක්ෂණයෙන් හදපු ප්ලාන් එක. ඒගොල්ලෝ පාවිච්චි කරලා අයින් කරනවා. කාලයක් තිස්සේ අනිවාර්යෙන් මේ ප්ලාන්ට් එකක් හෝ මොනවා හරි ඒ වගේ දෙයක් කම්ප්‍රෙසර් එකක් හෝ මොනවා වගේ ඒ වගේ දෙයක්. හැබැයි කම්ප්‍රෙසර් ගන්න සාමාන්‍යයෙන් ගොඩක් කල් පවතිනවා වගේම හොඳ කම්ප්‍රෙසර් එකක් බලලා ගන්න පුළුවන්. චයිනීස් කම්ප්‍රෙසර් වලට වඩා ජපන් කම්ප්‍රෙසර් නම් හොඳයි. මේ ඒ වුණාට අනිත් දේවල් සාමාන්‍ය පාවිච්චි කරලා පරණ යල් පැන ගිය ඒවා තමයි අපිට එන්නේ. ඒක නිසා මම උත්සාහ කරන්නේ නැහැ මොනම වෙලාවකවත් ජපන් ප්ලාන්ට් එකකට හෝ සමහරක් වෙලාවට වෙලා අපි ග්‍රිල් ග්‍රයින්ඩර් පවා ජපන් ඒවා හොඳයි කියලා කියනවා. ඒ වුණාට ඒවා ගොඩක් ඒවා පාවිච්චි කරලා ඉන්නේ. චයිනීස් එකක් ගත්තාම හරියට පාවිච්චි කරනවා නම් නඩත්තු කරගෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මිලත් අඩුයි. අනිත් එක මේ කෑලිත් අමතර කොටසුත් තියෙනවා. දැන් මම ඒ නිසා මේ පාර පාවිච්චි මම මේ පාර යන්න කියලා බැලුවේ ස්මාර්ටෙක් මිග් එකකට. එහෙනම් අපි මිග් එක ගෙනල්ලාම කතා කරමු කොහොමද මිග් එක කියලා. තව දෙයක් මම තීරණය කරන්න ඕන. මම දැන් ඉස්සර ඉවරලා සාමාන්‍ය වාහනයක් දෙකක් එහෙම නිකන් නෝමල් එකේ හදාගෙන සාමාන්‍ය තනියෙන් වැඩ කරලා එහෙම කරපු කෙනෙක්නේ. එතකොට දැන් මම ටිකක් මගේ තව මන් දන්න දේවල් තව අයටත් කියලා දීලා එතකොට ඒ වගේම ඒගොල්ලොත් ඇවිල්ලා වැඩ කරනවා. සේවකයෝ නෙවෙයි ඒගොල්ලෝ මගේ ටීම් එකේ කට්ටිය. අපි එකට තමයි යන ගමනක් යන්නේ. එතකොට ඒගොල්ලොන්ටත් එක්ක අපි ඉන්ඩස්ට්‍රියල් මොනවා හරි ප්ලාන්ට් එකකට ගියා නම් හොඳයි කියලා මට හිතෙනවා. ටිකක් පවර්ෆුල් හොඳ ප්ලාන්ට් එකක්. මම ස්මාර්ට් එකේ ප්ලාන්ට් එකක් බලලා දින පොඩ්ඩක් හිතලා අපි එහෙනම් ඒක ගෙනල්ලාම කතා කරමු. හරි අපේ ප්ලාන්ට් එක ඇවිල්ලා තින්නේ මේක ස්මාර්ටෙක් ෆෝකස් ඔන් වෙල්ඩින් කියලා ගහලා තියෙනවා. මිග් 250 මාදිලියේ මිග් වෙල්ඩින් ප්ලාන්ට් එකක්. කිලෝ 15 රීල් එක තමයි අපි පාවිච්චි කරන්නේ මේකේ. ටිකක් ලොකු ප්ලාන්ට් එකක්. හීගෝ තමයි කරන්නේ. අවුරුද්දක වගකීමක් තියෙනවා. එහෙනම් අපි මේක අන්බොක්ස් කරලා බලමු. අපි බලමු මේක අන්බොක්ස් කරලා. අපිට හම්බෙලා තියෙනවා මේ වගේ AC එකක් බුක්ලට් ටික ක්ලෑම්ප් එක සහ ආක් වෙල්ඩින් ක්ලෑම්ප් එක.
ඔයාලට බලන්න පුළුවන් මෙතන අපේ ප්ලාන්ට් එක කරන්ට් එක වෝල්ටේජ් එක ස්පීඩ් එක සෙපරේට් තියෙනවා වයර් චෙකින් ස්විච් එක තියෙනවා එතකොට මෙතන ඉන්ඩිකේටර්ස් තියෙනවා මේක ඉතින් හරි ලස්සන හොඳ ප්ලාන්ට් එකක් මට හරි සතුටුයි ඒක බිල්ඩ් ක්වොලිටි එක හරි හොඳ සුපිරි බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා හොඳ ක්වොලිටි එකකට හදපු ප්ලාන්ට් එකක් ඉතින් වැඩ කරලත් බලමු මේකේ මේකේ මෙතන තමයි රීල් එක දාන්නේ ඊට පස්සේ ගෑස් ඉන්පුට් එක කූලින් ෆෑන් එක ස්විච් ඔන් එක තියෙනවා මේ සයිඩ් එක මෙහෙම තමයි තියෙන්නේ ඊට අමතරව අපිට මේකේ මෙතන තියෙනවා ක්ලෑම්ප් එක සහ ආක් වෙල්ඩින් හෝල්ඩර් එක ඒකයි මෙතන තියෙනවා මික් ටෝච් එක ඒක ටෝච් එක ගත්තොත් ඒකත් හරි ක්වොලිටි විදිහට තියෙනවා මේ නොසල් එක හරි ලස්සනට තියෙනවා ලොකු නොසල් එකක් පිච්චෙන්නේ නැහැ මේක කලින් අපේ ප්ලාන්ට් එකේ වැඩ කරනකොට හරි අමාරුයි මේ ටිප් එක පරිස්සම් කරගන්න මේක පිච්චිලා යනවා නිකම්ම මේ සතුටුයි මේක දැක්කම නිකන් හරි ක්වොලිටි එකට තියෙනවා චයිනීස් වුණාට එහෙම චයිනීස් කියලා ගතියක් නැහැ හොඳයි ඇත්තටම මේ තියෙන්නේ බුක්ලට් එක මේකේ තියෙනවා සියලුම ඉන්ස්ට්‍රක්ෂන් අපි ෆලෝ අප් කරන්න ඕන මේවා නැති අපි පාවිච්චි කරන්නේ අපි ගාව තියෙනවා හෙල්මට් එක අපි හෙල්මට් එක තමයි පාවිච්චි කරන්නේ ඔන්න ඔහොම තමයි මේ අපේ අලුත් මිග් එක ගෙනල්ලා අලුත් මිග් එක අන්බොක්ස් කරේ අපි බලමු මේකෙන් වැඩ කරන විදිහත් අපි ඉස්සරහට බලමු එතකොට තව අන්බොක්සින් ගොඩක් තියෙනවා අපි ආයුධ ගොඩක් ගෙනාවා අපේ වර්ක්ෂොප් එකට ඒ හැම එකක්ම අන්බොක්සින් වීඩියෝස් මම දාන්නම් ඔයගොල්ලන්ට බලන්න ඔයගොල්ලොත් ආස ඇති අපේ ආයුධ මොනවද තියෙන්නේ අපිට මොනවද කරන්න පුළුවන් ඒ වගේ දේවල් ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්කම එතකොට ඔයගොල්ලන්ට අවබෝධයක් ගන්නත් පුළුවන් මේ ආයුධ වලින් මොනවද වෙන්නේ මොනවද ඕගොල්ලන්ටත් ඒ දේවල් සම්බන්ධව ඉගෙනගෙන දෙයක් කරන්න අවශ්‍ය නම් ඒ වලටත් ඉවරලා උපකාරයක් ගන්න පුළුවන් මේ වීඩියෝස් වලින් එහෙනම් ගිහින් ඉන්න සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා chance garage ආයෙ හම්බ වෙමු